welcome back to our channel. ඔන්න ඉතින් අද ලස්සන දවසක්. ඒ වගේම තමයි අපිට හරිම සතුටු දවසක්. මොකද අපි යනවා ට්‍රිප් එකක්. ලංකාවට ඇවිල්ලා අපි ෆැමිලි එකම යන පළවෙනි ට්‍රිප් එක තමයි මේ. ඔලීගේ සින්දුවකුත් අහන ගමන් අපි මේ ඉන්නේ ගාල්ලමාතර හයිවේ. ආරයා මේ සුදු මහත්තයත් එක්ක chat එකක්. අනේ හොර කියනවා. මෙයා ඔයත් එක්ක chat එක. අපි නම් පිටත් උනේ කොළඹ වලින්. ඒ වුණාට අපේ අම්මලා ආවේ කැන්ඩි වල ඉඳන්. එයාලා පාන්දර 4:00ට විතර පිටත් වෙලා තිබුණා කැන්ඩි වලින්. එයාලා ඉතින් කොච්චර උදේම ආවත් එයාලට පිටත් වෙන්න වෙන්නේත් අපි යන වෙලාවටමනේ. අපි ඉතින් කම්මැලිය ටික වගේ 10ට විතර තමයි කොළඹ වලින් යන්න පිටත් උනේ. බලන්නකො ඉතින් ඔලීට තියෙන සැප. එයා ඉතින් queen වගේ. අපි මගදී නතර කරා උදේට මොන හරි කාලා යන්න. අපි හදාගෙන ආවා සීනි සම්බලුයි පානුයි. ට්‍රිප් එකක් යද්දී ඉතින් මීට වඩා මොනවද? අයිසා ඊට පස්සේ ඉතින් අපි මෙතනින් පිටත් උනේ ගාලු කොටුව බලන්න යන්න. මමයි හස්බන්ඩ්යි නම් ගාලු කොටුව බලන්න යන ෆස්ට් ටයිම් තමයි මේ. හමෝ රස්නිය. ඇත්තටම මෙහි ගාල්ලමාතර පැත්ත පුදුම රස්නියක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි. අපි එන ගමන් කතාවේ වියාවේ මේ කාලගුණයට නොගැලපෙන ලස්සනක් තමයි බේබි ඔලිවා. මොකද ගොඩාක් රස්නේ වුණාට හරිම ලස්සන ග්‍රීනි ලුක් එකක් තමයි තියෙන්නේ. වටෙන්ම තියෙන මුහුද ඒ ලස්සන තවත් වැඩි කරනවා. ඔන්න ඉතින් මම vlog එක කරන්න බාර දුන්න අලුත් කෙනෙක්ට. අපි ඔක්කොමලා මේ ඇවිදගෙන යන්නේ ගාලු කොටුව බලන්න. කියන්න බැරි වුණානේ ඉතින් ට්‍රිප් එක ගියේ අපේ ගෙදර අයයි හස්බන්ඩ්ගේ නංගී මල්ලි. dog අපි මගින් යනකොට දැක්කා ග්‍රවුන්ඩ් එකක්. ඉතින් අපේ හස්බන්ඩ් ඒක බලන්න යන්නම ඕනි කියලා කිව්වා. එයා ඉතින් ක්‍රිකට් පිස්සෙක්නේ. ක්‍රිකට් කිව්වොත් මැරෙන්න හදනවා ඉතින්. කමක් නෑ ඉතින් ඔන්න ඔහෙ යමු බලන්න කියලා පිටත් වුණාට මගදී ඔලි යඩන්න ගත්තා. ඒ මන්දිවට හරිම මහන්සි. ඊට පස්සේ ඉතින් එයාලට ග්‍රවුන්ඩ් එක බලලා එන්න කියලා මමයි බබයි අම්මලයි හැරිලා ආවා. කට්ටියට හොඳටම බඩගිනි. ඉතින් අපි ගියා කන්න ගිහින් බත් එක බෙදාගෙන ඉඳ ගන්නකොට මම කෝල් කරා අපේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙක්. එයාලා කෑම ලෑස්ති කරලා තියෙනවා එන්න කියලා. ඉතින් මොනා කරන්නද අපි බත් බෙදාගෙනත් ඉවරයිනේ. ඉතින් අපි කාලම ගියා යාළුව හම්බ වෙන්න. අපි මඟ සුපර් මාකට් එකක නතර කරලා අපේ හස්බන්ඩ්ගේ යාළුවාගේ ගෙදරට අරන් යන්න පොඩි දේවල් ටිකක් ගත්තා. අපි ඇත්තටම හිතුවේ නැහැ මෙහෙම කොහේ හරි ගෙදරකට යන්න වෙයි කියලා. ඒක නිසා කිසිම දෙයක් ලෑස්ති කරන් ආවෙත් නැහැ. ඒක නිසා ඉතින් කඩෙන්ම තමයි හැමදේම ගන්න උනේ. අපි කොරියාවෙන් ඉඳන් අරන් ආපු කිසි දෙයක්වත් අරන් යන්න බැරි වුණා. ඒ බබාලටවත්. ඉතින් ඒ ගෙදර පොඩි බබාලා 3 දෙනෙකුත් ඉන්නවා. ඉතින් පොඩි බබාලා කන්න කැමති පොඩි දේවල් ටිකක් අපි ගත්තා.
අපි ඇත්තටම එයාලට නිකන් කිව්වේ අපි මේ පැත්තේ එනවා කියලා විතරයි. ඉතින් එයාලා අපිට ඉන්න තැන් කන්න බොන හැම දේම ලෑස්ති කරලා දුන්නා. අපි පුදුම වුණා ඇත්තටම මේ පැත්තේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන. ඇත්තටම මිනිස්සුන්ට මෙහෙම අනිත් අයට සලකන්න පුළුවන්ද කියලා හිතන තරම් එයාලා අපිට සැලකුවා. ඇත්තටම එයාලා කොරියාවේදී අපිට හම්බ වුණ අය. දැන් නම් එයාලා ලංකාවේ තමයි පදිංචි. ලංකාවට ගිහින් එයාලගේ ෆැමිලි වල අයත් එක්ක ලංකාවේ තමයි ඉන්නේ. අපි අද නවතින තැන ළඟම තියෙන බීච් එක. විනාඩි 2-3ක්වත් යන්නේ නැහැ බීච් එකට යන්න. ඉතින් හරිම ලස්සන තැනක තමයි ඒ නවතින තැන තිබුණේ. ඔක්කොටම වඩා මට හිතට ඇල්ලුවේ මේ ලස්සන බීච් එක. ඔලීනා නම් පුදුම තරම් ආස වුණා බීච් එකට. මොකද එයා මේ විදිහට බීච් එකක බැහැලා ඉන්න පළවෙනි පාර මේ. එයාට අවුරුද්දෙන් විතර ගිය පාර ලංකාවට ඇවිල්ලත් අපි බීච් එකකගෙන ගියා. ඒ වුණාට වතුරට බැස්සේ නෑ ඒ සැරේ. ඇත්තටම මම හිතන විදිහට ට්‍රින්කෝ සයිඩ් එකේ බීච් වලට වඩා මේ පැත්ත හරිම ලස්සනයි. ඒක තමයි මෙච්චර ෆොරිනර්ස්ලා එන්නේ මම හිතන්නේ. ඇත්තටම අපි මේ පැත්තට එද්දි දැක්ක විදිහට ෆොරිනර්ස්ලා පුදුම විදිහට ඉන්නවා. අපි එද්දි ගිය සුපර් මාකට් එකට ගියාම හිතුණා මේ ලංකාවේද අපි ඉන්නේ කියලාත්. මොකද එච්චරකටම ෆොරිනර්ස්ලා ගොඩක් හිටියා. ඇත්තටම ඉතින් මේ ලස්සනට අපිත් වශී වෙන එකේ ෆොරිනර්ස්ලා අකමැති වෙයිද? අපි ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ගියා අපේ හස්බන්ඩ්ගේ දෙවනි යාළුවාගේ ගෙදර. මෙයාත් කොරියාවේ හිටිය යාළුවෙක්ම තමයි. ඉතින් එයාලගේ ගෙදර තමයි අපිට අද ලන්ච් එක ලෑස්ති කරලා තිබුණේ. අපිට ලන්ච් එක අරන් එන්න ඕන නිසා යාළුවා අපිට ඩිනර් එක ලෑස්ති කරනවා. අපි මෙතෙන්ට ආවේ මෙන්න මේ පිටිපස්සෙන් පේන ලයිට් හවුස් එක බලන්න. ඒ වුණාට ඉතින් පහෙන් පස්සේ එතනින් අතුරට යන්න දෙන්නේ නැල්ලු. දුක කියන්නේ ඉතින් ඒක බලන්නේ නැතුවම ආයෙ එන්න වුණා. ඔයාලා බලන්න ඇති මොකද්ද මේ ට්‍රිප් එකක් අස්සේ බැලුම් පුම්බ කරන්නේ කියලා. බලන් ඉන්නකො කාගේද බර්ත්ඩේ එක කියලා. අපි ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්නයි මේ ලෑස්තිය. අද පෙබරවාරි අද ජනවාරි 31 පෙබරවාරි 15 ලබාදී හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් අපි ලෑස්ති පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. මේ කේක් එක ලෑස්ති කළා. අය බැලුන් ටිකක් මේ හදලා ගත්තා. මේක අරන් එයාලා මේ බීච් එකයිනේ ඉන්නේ කට්ටියම. ඉතින් එතනට අරන් ගිහින් පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි ලෑස්ති. ඇත්තටම කට්ටිය බීච් එකයිනේ පොඩි පාටි එකක්. ඉතින් අපි එතනට තමයි මේ යන්නේ. යන ගමන් මගින් කැන්ඩල්ස් ටික පත්තු කරගෙනම යන්න ඕන. එලා අත හරියනේ ඊට පළවෙනි දනේ. ඔව්නේ. අපිට පුදුම අමාරු වුණා මේ කැන්ඩල්ස් ටික පත්තු කරගන්න. මොකද බීච් එකේ හුලඟට මේ ටික නිමෙනවා. ඉතින් හරි අමාරුවෙන් පත්තු කරගෙන දැන් ඉතින් යන්න තමයි ලෑස්ති. පේනවනේ ඉතින් හුලඟ කවර් කරගන්න කියලා පිටිපස්සට තමයි ගියේ. ඒ සර්ප්‍රයිස් එක දෙන්න අපිටත් ඉතින් පොඩි කට්ටක් කන්න වුණා. ඇත්තටම මට මාරම සතුටුයි හස්බන්ඩ්යි මටයි දෙන්නටම ආදරණීය නංගිලා මල්ලිලා ටිකක් ඉන්න එක. අපි දෙන්නම පවුලේ වැඩිමල් දෙන්නනේ. ඉතින් නංගිලා මල්ලිලා තමයි අපි දෙන්නට ඉන්නේ. එයාලත් ඉතින් ඕන වෙලාවක ඕන දෙයකට අපෙත් එක්ක ඔට්ටුයි. Happy birthday to you. Happy
Happy birthday to you. Happy birthday, dear. ඔන්නෝම තමයි ඉතින් ලස්සන දවසක ලස්සන තැනක ඉඳන් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළේ. ඒක හරිම ස්පෙෂල් බර්ත්ඩේ එකක් විදිහට අපේ මතකේ තියෙයි. ඉතින් මේකට සපෝට් කරපු අපේ නංගිලා මල්ලිලාටයි යාළුවන්ටයි හැමෝටම බොහොම ස්තුතියි. මටන්නේ විශ්වාස විතර පුරාවටම ඊළඟ උපන්දිනේ මගේ රෙස්ටුරන්ට් එකට වරන් ඈ. ආඩර් එකක් ඉන්නේ මට හරියට කිලෝමීටර් කමාරක් පයින් යව ගේන්න. අපේ මේ පාටි එක වෙලාවේ අපුට ලැබුණ ආගන්තුක සත්කාර ගැන නම් ආයේ කියලා වැඩක් නැහැ. ගාල්ල මාතර මිනිස්සුන්ගේ හැටි ඇත්තටම අපි දැනගත්තේ එදා තමයි. සලකන්න ගියාම ඉවරයක් නැතුව සලකනවා. ඇත්තටම මේවට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඔන්නෝම තමයි ඉතින් ගාල්ල මාතර අපේ ට්‍රිප් එකේ පළවෙනි දවසේ ඉවර වුණේ. තව හෙට දවසකුත් තියෙනවා. අපේ මේ ට්‍රිප් එකේ ඊළඟ දවසේ මොකද වුනේ කියලා බලන්න අලුත් වීඩියෝ එක බලන්න එන්න. අතට ගිහින් එන්නම්. බයි.